කොන්නිචිවා ජපන් සක්මන YouTube චැනල ඇත්ත එකතු වෙලා ඉන්න වෙලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද තමයි අලුත් අවුරුද්දට මම පළවෙනිටම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ පහුගිය දෙසැම්බර් මාසේ පළවෙනිද පැවැත්වෙච්ච JLPT exam එකේ රිසල්ට් බලන ආකාරය. JLPT හෝම් පේජ් එකේ එයාලා සඳහන් කරලා තියෙනවා ජනවාරි 31. එහෙම නැත්නම් මේ සතියේ සිකුරාදා රිසල්ට් JLPT වෙබ්සයිට් එකට නිකුත් කරනවා කියලා. දැන් අපි බලමු JLPT වෙබ්සයිට් එකේ කොහොමද රිසල්ට්ස් බලන්න කියලා. ඔයාලා කැමති වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන Google එකට ගිහිල්ලා JLPT GS කියලා ටයිප් කරගන්න. ඊළඟට ඔයාලා ඔය උඩම තියෙන වෙබ්සයිට් එකට ඇතුල් වෙන්න. ඊළඟට ඔයාලා ලොග්ඉන් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා ඉස්සරහට යන්න. ඔයාලා JLPT exam එකට try කරපු JLPT ID එකයි JLPT password එකයි මෙතෙන්ට නිවැරදිව ටයිප් කරගන්න. ඔයාලට Japanese language අමාරු නම් උඩ තියෙන English option එකෙන් English select කරගන්න පුළුවන්. ඔයාලා නිවැරදිව JLPT ID එකයි JLPT password එකයි ටයිප් කරගත්තට පස්සේ පහලින් තියෙන login කියන option එක select කරගන්න. ඔයාලා JLPT ඔයාලගේ login එකට log වුණාට පස්සේ ඔයාලා ඇතුල් වෙන්නේ ඔයාලගේ JLPT home page එකට. මෙතනින් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා JLPT exam එකේ result ජනවාරි 31 වෙනි සිකුරාදා නිකුත් කරනවා කියලා. ඒ වගේම ඔයාලට අදාළ exam certificate එක ඔයාලට පෙබරවාරි 1 වෙනිදාන් පස්සේ apply කරන්න පුළුවන්. මෙතනට ගියාට පස්සේ issuance of receipts කියන option එක click කරගන්න. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ JLPT exam එකේ results. එතනට ගිහිල්ලා එතන පොඩ්ඩක් පහළට යද්දී results කියන කොටු ඉස්සරහින් ඔයාලා exam එක passed failed කියන එක සඳහන් වෙලා තියෙනවා. ඊළඟට ඔයාලට ඔයාලගේ exam එකේ marks බලා ගන්න ඕන නම් ඔයාලා එතන උඩ තියෙන test result and certificate issuance කියන option එක select කරලා ඔයාලට ඔයාලගේ test එකේ ලකුණු බලා ගන්න පුළුවන්. ඊළඟට පහළම තියෙන application කියන tick එක click කරලා ඔයාලට අදාළව ඕන certificate එක apply certificate කියන option එකෙන් click කරලා ඔයාලට ලබා ගන්න පුළුවන්. දිගින් දිගටම මේ වගේ වීඩියෝස් බලන්න අපගේ ජපන් සක්මන් YouTube channel එකත් එක්ක දිගින් දිගටම එකතු වෙලා ඉන්න. channel එකත් subscribe කරගෙනම යන්න. හැමෝටම සයුනාරා.